لا إله إلا الله محمد رسول الله لا إله إلا الله. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. මහිතවත් සහෝදර සහෝදරියනි, මුලින්ම ඔබ සියලු දෙනාට අල්ලාහගේ ශාන්තිය හා සාමය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. මුස්ලිම් නොවන බොහෝ සහෝදරවරුන් මිතුරන් යොමු කරන තවත් ප්‍රශ්නයක් තමයි මුස්ලිම් වරුන් රූප වන්දනා නොකරන්නේ ඇයි? ප්‍රතිමා පිළිම වලට වන්දනා නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නය. ඉස්ලාම් දහමෙහි මූලික ප්‍රතිපත්තිය තමයි ලා ඉලාහා ඉල්ලල්ලාහ්. නැමදීමට යාඥා කරන ලැබීමට සුදුසා අල්ලාහ් හැර වෙන කිසිදු දෙවි කෙනෙකු නොමැති බව. අල්ලාහට පමණයි සියලු යාඥාවන් වන්දනාමාන කළ යුත්තේ. අල්ලාහට යමක් ආදේශ කිරීම, ඔහුට හවුල් කරවන ඇති කිරීම, ඔහුට යමක් සමාන කිරීම ඉස්ලාම් දකින්නේ මහත් බලවත් පාපයක් වශයෙන් උයි. ඉතින් අන්න ඒ නිසා ඉස්ලාම් දහම තුළ අල්ලාහ් හැර වෙන කිසි දෙයකට යාඥා කිරීමට ඉස්ලාම් අවසර ලබා දෙන්නේ නැහැ. ශුද්ධ අල් කුර්ආනයේ සඳහන් වෙනවා වලකද බඅස්නා ෆී කුල්ලි උම්මතින් රසූලන් අනි අබුදුල්ලාහ වජ්තනිබුත් තාගුත්. අපි හැම සමාජයකටම දූතවරුන්, ශාස්ත්‍රවරුන් අපි එව්වා. ඔවුන්ට අපි ලබා දුන් පණිවිඩය, ඔවුන් ඒ සමාජයන්ට ඉදිරිපත් කළ පණිවිඩය නම් ඔබලා අල්ලාහට පමණක් යාඥා කරන්න. අසත්‍ය මිත්‍යා දේවවරුන්ගෙන් ඔබලා ඈත් වී සිටින්න. සියලු ශාස්ත්‍රවරුන්, දූතවරුන් ඒ සමාජයන්ට දේශනා කර සිටියේ අල්ලාහට පමණයි යාඥා කළ යුත්තේ. ඉස්ලාම් පැහැදිලිව සඳහන් කරනවා වකදා රබ්බුක අල්ලා තඅබුදු ඉල්ලා ඉය්යාහ්. ඔබලාගේ හිමියාණන් ඔහු තීරණය කළා අල්ලාහ් හැර වෙන කිසි දෙයකට ඔබලා යාඥා නොකළ යුතුයි. ඉතින් මුස්ලිමෙකු, සෑම මුස්ලිම් වරයෙකුම යාඥා කළ යුත්තේ අල්ලාහට පමණයි. ඔහුට රූපයක් හෝ ප්‍රතිමාවක් හෝ පිළිමයක් හෝ ගැනීම ඉස්ලාම් සම්පූර්ණයෙන් තහනම් කරනවා. ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් කරන විට ලයිස කමිස්ලිහි ෂයිඋන්. ඔහුට සමානව කිසිවක් නොමැති බව ඔහු පවසා සිටිනවා. ඔහුට කිසිවක් සමාන කරන්න බෑ. සූරතුල් ඉඛ්ලාස් නම් පරිච්ඡේදයේ අවසාන පාඩේ වශයෙන් සඳහන් වෙනවා වලම් යකුල් ලහු කුෆුවන් අහද්. ඔහුට සමානව කිසිවෙකු නැහැ. ඔහුට සමානව කිසිවෙකු නොමැති බව ඔහු පවසා සිටිනවා. අන්න ඒ නිසා අපි යමක් ඔහුට ගැනීම කියන එක, රූපයක් වෙන්න පුළුවන්, ප්‍රතිමා පිළිමයක් වෙන්න පුළුවන්, ඒ සියල්ල මේ ලෝකේ ඔහුගේ නිර්මාණයන් මැවීම් තුලින් තමයි ගන්නට හැකිවන්නේ. නමුත් මේ මහත් පාපයක් නිර්මාතෘවරයාට ඔහුගේ යම්කිසි නිර්මාණයක් ආදේශ කිරීම, සමාන කිරීම කියන එක මහත් බලවත් පාපයක්. අන්න ඒ නිසායි මුස්ලිම් වරුන් රූප වන්දනාවන් නොකරන්නේ. ඒ ඉස්ලාම් සම්පූර්ණයෙන් තහනම් කරනවා. අල්ලාහට පමණයි සියලු යාඥාවන් වන්දනාවන් කිරීමට අවසරය තිබෙන්නේ.
ඒ වගේම තවත් සමහර පිරිස් ඉදිරිපත් කරන තර්කයක් තමයි අපගේ හිත යම්කිසි ඒකාග්‍රතාවයකින් පවත්වා ගැනීම සඳහා තමයි අපි රූපයන්ට යාඥා කරන්න කියලා. මෙයත් පිළිගත හැකි තර්කයක් නොවේ. මුස්ලිම් වරුන් කරන සලාතේ වෙත ඔබලාගේ අවධානය යොමු කරන්න පුළුවන්. ඔවුන් සලාතේ ඊටා බිය බැතිව ඉටු කරනවා. අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන සලාතේ ඊටා බිය බැතිව ඉටු කරන යාඥාවක්. කිසිදු රූපයක් හෝ ප්‍රතිමාවක් හෝ පිළිමයක් හෝ ඉදිරියේ නැහැ. මේ දවසට 5 වතාවක් ඉටු කරන යාඥාවක්. මේ තුලින් ඔප්පු වෙනවා රූපයන් ප්‍රතිමාවන් පිළිමයන් අවශ්‍ය නැහැ අපගේ මනස සිත ඒකාග්‍රතාවයකින් පත් කර ගැනීමට පවත්වා ගැනීමට. අනේ නිසා සහෝදර සහෝදරියනි ඉස්ලාම් රූප වලට හෝ පිළිම වලට හෝ ගස් ගල් වලට හෝ මිනිසුන්ට හෝ මලවුන්ට හෝ යාඥා කිරීම සම්පූර්ණයෙන් තහනම් කරනවා. යාඥා කිරීමට එකම සුදුස්සා මේ මුළු මහත් විශ්වයේම නිර්මාතෘවරයා මැවුම් කරුවා. ඔහු අල් කුර්ආනය තුලින් පැහැදිලි කරන කාරණාවක් තමයි ඔබලා යමකට යාඥා කරනවා නම් එයට පැවතිය යුතු මූලික සුදුසුකම ඔහු නිර්මාතෘවරයා විය යුතුයි. ඔහු මැවුම් කරුවා විය යුතුයි. සියලු යාඥාවන් වන්දනාමාන යොමු කළ යුත්තේ නිර්මාතෘවරයාට මැවුම් කරුවාට පමණයි. ඉතින් අන්න ඒ නිසා සහෝදර සහෝදරියනි ඉස්ලාම් දහම රූප වන්දනාව පිළිම වන්දනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ හිමියාණන් අල්ලාහට යම්කිසි රූපයක් හෝ ප්‍රතිමාවක් පිළිමයක් ගැනීමත් සම්පූර්ණයෙන් තහනම් කරනවා. ඔහුට සමානව මේ ලෝකේ කිසිවක් නැහැ. ඔහුගේ ශක්තිය බලය අද්විතීයයි. ඔහුගේ ශක්තිය සියල්ල කෙරෙහි පවතිනවා. ඉතින් ඒ හිමියාණන්ට ඔහුගේ නිර්මාණයන් මැවීම අතුරින් යමක් ආදේශ කිරීම සමාන කිරීම කියන එක ඔහුගේ ගෞරවයට කරන ලොකු ඔහුගේ ගරුත්වයට කරන ලොකු නිගාවක්. අනේ නිසා තමයි ඉස්ලාම් එය තහනම් කරන්නේ. මෙයයි ඒ ප්‍රශ්න සඳහා පිළිතුර. ඔබ සියලු දෙනාට අල්ලාහගේ ශාන්තිය හා සාමය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. වාඛිර් දාවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.